සුබ දවසක් ඒවා සියලුම දෙනාට විශේෂ පණිවිඩයක් තියෙනවා කියන්න. කවුරුත් ඔයාලා දැන් කලබල විය යුතු දෙයක් නැහැ. අපි දැන් මේ වෙනකොටත් කුරුණෑගල 400ක විතර පිරිසක් අපේ හොටෙල් එක දාලා අපි දැන් මේ වෙනකොට ඒක කතා බහ කරනවා. මේ පැත්තේ දැන් ගොඩාක් කට්ටිය අපිට ආරාධනා කරනවා මේකේ ඉදිරි සැලසුම කොහොමද කරගන්නේ කියන එක. දැන් මම මේ වෙලාවේ ඉන්නේ කුරුණෑගල. එතකොට දැන් අපේ හැපැත්ත හොටෙල් එකේ තව පොඩි වෙලාවකින් පටන් ගන්නවා අපේ මීටින් එක. අපිට ඒක පෙන්වන්න එපයි කියලා කට්ටිය ප්‍රසිද්ධ කරන්න එපයි කියලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ආරක්ෂාව සහ ඒගොල්ලන්ගේ ලීඩර්ස්ලා ඒගොල්ලන්ට තර්ජනය කරනවා. ඒක හරි. මෙතනදී හොඳට මතක තියාගන්න දැන් ලීඩර්ස්ලා බය වෙලා ඉන්නේ හොෝගාලා. මේක දැන් වෙන අතකට පෙරලන්න යනවා අපි මේ ගෙනාපු වෑයම. ඔයාලා දන්නවනේ අපි අවුරුදු දෙකමාරකට ඔය කයිවාරු ගහන ගෲප් වල ඉන්න මිනිස්සු මේවා අවුරුදු 6 7 යනවා කිව්වා 5ක් යනවායි කිව්වා අඩුම ගානේ 4ක් යනවායි කිව්වා. නෑ අපි වැඩේ බහැලා උද්ඝෝෂණ කරලා වැඩක් නෑ කිව්වා. ඔය කයිවාරු ගහන ගෲප් වල විතරයි ගහන්නේ. අපි මිහි පිට වැඩේ කරලා පෙන්නලා තියෙනවා. ඒ අතරේ කීප දෙනෙක් අනම්මනම් බල්ටි ගහනවා ඉන්න ගෲප් වල අපේ ගෲප් වලත් බල්ටි ගහනවා. ඒ බල්ටි විසිල් අපිට ප්‍රශ්නයක් නෑ. අපි ඊට වඩා විසිල් බල්ටි ගහන මිනිස්සු. ඒ නිසා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න දීලා ඔන්න අපි බැඩේට බැස්සා. අපි කිව්වනේ දිය යටින් ගින්න ගෙනියනවායි කියලා. අපි ගෲප් ඔක්කොම අයින් කරේ දිය යටින් ගින්නක් ගෙනියන්න. ඔන්න දැන් අපි ගෙනියලා තිනවා. මේ සල්ලි ගන්නව නම් දැන් අපි ඊගාවට කරන්නේ අපි නීතිපතිතුමා ආයෙ නැවත හම්බුණා අපේ නීතිඥතුමාලත් එක්ක. ඔන්න වැඩේ පටන් ගත්තා. පත්තු වෙලා තියෙන්නේ බලාගෙන ඉන්න. දැන් බලාගෙන ඉන්න දෙයක් නැහැ අපිත් එක්ක එකතු වෙන්න. දැන් කරන්න තියෙන්නේ අධිකරණයේ ආය ලෝයස්ලා දාලා කරන්න කෙරුවාවක් නැහැ. අපි ගහන ගේම ගැහුවා ගිය පාර ඔක්කොම ටික අපි කිව්වා කීයට පස්සේ තීන්දුව දුන්නා. මේ සල්ලි ගෙවෙන්න ඕන මේ සල්ලි ගෙවන ක්‍රමවේදය අනිවාර්යෙන් ඒක නියෝගයක් දුන්නේ. මොකද ඔයාලා දන්නවා හැම වකවානුවකම ඔය කතාව කිව්වට නියෝග දුන්නේ නැහැ අධිකරණේ. දැන් බලන්නකෝ නඩු වාර්තාව අරගෙන මේ මැඩම් අපිට දුන්නා නියෝගයක්. අනිවාර්යයෙන්ම FCID එක මේ සල්ලි බෙදන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. වාචිකව නෙවෙයි නියෝගයක් මේක පටල ගන්න එපා. ආය උසාවියේ ආය කියන්න දෙයක් නැහැ. දැන් සල්ලි අපේ. හැබැයි ඒගොල්ලෝ ඉදිරිපත් කරා බිලියන 2.0 ගාණක් තියෙන්නේ. බිලියන 19යි ගාණක්. ඔය ඔක්කොම ටික පැමිණෙනකොට බිලියන 30 ගාණක් එනවා. දැන් එහෙනම් වැඩේ තියෙන්නේ අපේ අධිකරණයේ දැන් වැඩක් නැහැ. අධිකරණය අපි ජයග්‍රහණය කළා ඉවරයි. අපිට තීන්දුව දීලා ඉවරයි. ජනාධිපති නීතිඥතුමා කොච්චර මේවා වුණත් එදා එළියට ඇවිල්ලා එතුමා කිව්වා බලන්නකෝ මහ බැංකුව දාගෙන දැන් මේගොල්ලෝ මෙහෙම කරනවායි කියලා මං හිටපු තැන මේ පැත්තෙම කිව්වා. එයා උඩ ගිහිල්ලා S2 මහ බැංකුවට චෝදනා කළා. අපි මහ බැංකුවේ වැරද්ද පිළිගත්තා. මහ බැංකුව ඇත්තටම වැරදි. දැන් මහ බැංකුව නෙමේ නඩුව දාලා තින්නේ. දැන් ආය අර නීතිඥ ජනාධිපති නීතිඥ අර වැඩක් නැහැ. දැන් අධිකරණයේ නඩුව අපි සතුයි. අගතියටපත් වුවන් සතුයි. ඒ හින්දා දැන් කලබල වෙන්න එපා කවුරුත්. දැන් හදන්නේ මේක අනිත් පැත්තට ගහන්න. ඒකට හේතුව කියන්නම්. අපේ ගෲප් වල අපෙත් එක්කම ඔබේ වෙස් වලාගෙන ඔබේ සල්ලි ගත්ත මිනිස්සුන්ට දැන් වැඩේ වරදිනවා. ඒ හින්දා මේ කියන එක හොඳට අහගන්න. දැන් අපිට අයින් කරන්න වෙනවා මේ ගේමෙන්. ඔය සල්ලි කඩා වඩා ගත්ත අය ඔක්කොම එකට ඉඳලා උඹලා හිතන්න එපා උඹලට සල්ලි ගන්න පුළුවන් වෙයි කියලා. මොකද දැන් අපි අනාවරණය කරා නීතිපතිතුමාට මේ 160යි උඩට ගියේ ඉතුරු 140 තියෙන්නේ ඔය මට්ටමෙන් පල්ලෑ. එහෙනම් අත්අඩංගුවට ගන්න ඕන මේ සියලුම දෙනා. දැන් එහෙනම් හොඳට මතක තියාගනියව්. දැන් අපි බෙදෙන්න ඕන ලීඩර්ස්ලා වයින් කරන්න ඕන තනි කරන්න ඕන. ඇයි හේතුව? ලීඩර්ස්ලා කැමති නෑ ඒ වැඩේට. එhmenan අපිට සල්ලි හම්බ වෙන්නෙත් නෑ. එහෙනම් හොඳට මතක තියාගන්න දැන් ගේම තියෙන්නේ අපිට අධිකරණය අපි ජයග්‍රහණය කළා ඉවරයි. ඒ හින්දා තමයි අපි සමුව ටික වහලා ඔය ඉන්න හොරු ටික හලන්න තමයි දැන් අපි මේ ප්ලෑන් එක ගහලා ඔක්කොම කරලා අයින් කරේ. ඒ අතරේ අපිත් එක්ක හිටපු වෙස් වලාගෙන හිටපු හොරුන්ට සපෝට් යන අයත් ඔන්න එළියට පයින්නවා. එළියට පැන්නා. ඒ හින්දා හොඳට මතක තියාගන්න දැන් අපිත් එක්ක එකතු වෙන සියලුම දෙනා දැන් තමයි සල්ලි ලබා ගන්න ගේම පටන් ගන්න තියෙන්නේ. දැන් අර උඩ මට්ටමේ ඉන්න අය නෙමෙයි පල්ලෙහා ඉන්නේ මට්ටමේ ඔබෙන් සල්ලි ගත්ත සියලුම දෙනා මල්ලේ කටි ඔක්කොම ඉන්නවනේ. හරි මං එන්න. විනාඩි 10ක් දෙන්න. මේ ඒ හින්දා මම ඕගොල්ලන්ට කියනවා බහින්න දැන් පොඩ්ඩක් ඉන්න ලෑස්ති වෙලා අපි දැන් ඊගාවට බහිනවා. ඊගාවට බහින්නේ මේ අපේ ඇතුලේ අපේ උන්ගෙම අපේට උඩින් ඉන්න උන්ගාව තියෙන සල්ලි ටික අපි මෙතනට අරන් දුන්නේ නැත්නම් අපි කාගෙන්ද සල්ලි ගන්න තියෙන්නේ? සෑම් බස්නායලගේ සල්ලි ටික ගනි. ඒ තියෙන්නේ 160.
දුර ඉතුරු 140 කාගාවක් තියෙන්නේ අපේ උන් ගාව. ඔන්න දැන් අපේ උන් වියදම් කරයි සමහර විට කීය හරි ගතමන්ට එකක් දෙයි. ඕගොල්ලෝ රැවටෙන්න එපා. දැන් ඔන්න ඒ පොයින්ට් එකට අපි බහැලා තියෙන්නේ. ඒ පොයින්ට් එකට ඕගොල්ලොත් බහින්න ඕන. දැන් හොන්දට හම්බ කරගත්ත ලීඩර්ස්ලත් අපේ ගොඩේ ඉඳලා දැන් මේක හැන්ඩල් කරනවා වගේ ඔබට පේන්න ඇති. හැබැයි ඒගොල්ලන්ගේ යටින් යනවා පට්ට ගිනි ගොඩක් යනවා. ඒ කට්ටිය අරගොල්ලන්ට උදව් කරනවා. ඒ කට්ටිය තමයි මෙතෙක් කාලයක් අපිට මේක ගන්න මේක ඉක්මනට ගන්න දුන්නේ නැත්තේ. ඒ හින්දා දැන් අපිට කරන්න තියෙන්නේ අගතියටපත් වූවන් වෙන් වෙන්න ඕන. හොඳට හම්බ කරගත්ත කට්ටිය වෙන් වෙන්න ඕන. එහෙම කරේ නැත්නම් හොඳට මතක තියාගන්නilla සල්ලි නම් ගන්න බෑ. ඒ වැඩේ අපි ආරම්භලා තියෙන්නේ. ඔයාලත් දැන් හොඳට මතක තියාගන්න. ඔය හම්බ කර උන්ගෙන් දැන් බේරියල්ලා. හම්බ කරගත්ත උන්ට දැන් බේරියල්ලා. හම්බ කරගත්ත උන් දැනගන්න ඕන උඩ ඒකාව පාවලා දීලා දැන් මේක IPCID එකට අඩුම ගානේ මගේ තාත්තා හිටියත් ඇතුළට යන්න වෙනවා. මොකද එයා කෝටි ගණන් හම්බ කරලා නම් අනිත් මිනිස්සුන්ගේ සල්ලි ඒගොල්ලෝ ආයෝජනයක් කරලා නැහැ. අමු අමේ අනිත් මිනිස්සුන්ගේ සල්ලි ටික අරගෙන තියෙන්නේ. ඒ නිසා හරිද වැඩේ? ආවගෙන අපිට මේ ඉතින් අර ඒ කට්ටිය දැන්ට එන්න යන්නේ. ඉතින් මම හරි මේකත් අහගන්නකෝ. ඉතින් මම කියන්නේ ඉතින් මේකයි වැඩේ. අපි ඒකට වැඩේ ගහන්න ඕන. දැන් ගෙවල් වල ඉන්න බෑ. අපිට තව වැඩක් තියෙනවා. අපි ඒක කියනවා. ඔබ බහින්න ඕන එළියට. ලීඩර්ස්ලාව ඇතුළට ගන්න. ලීඩර්ස්ලා කියලා කියන්නේ උඩ හොඳට හම්බ කරගත්ත ඕගොල්ලෝ දන්නවා. ඔය අතුල්ලගේ දනංජයලාට ලේයර් 4-5ක් යටින් තියෙනවා. අපි අධිකරණයට කිව්වා ඒ කට්ටියත් අරමුඩ ගන්න කියලා. අපි පෙරේදා අපි ඊයේ නීතිපති හම්බෙන්න ගියා. අපේ ලොයි කෙනෙක් එක්ක අපි ඒවා කතා කරලා ඉවරයි. දැන් අපිට තියෙන වැඩේ විතරයි කරන්න. ඒ හින්දා හොඳට මතක තියාගන්න වැඩේ විදියට ගහන්න ඕන. ඔක්කොම සැරසෙන්න. හැමෝම හිතුවා අපේ ඇතුලේ ගින්න මං දැන් අයින් වෙලා මේකෙන් කියලා. අයින් වෙලා නෙමෙයි අධිකරණයට අනුව ඉදිරි වැඩ ටික අපිට කරන්න තියෙනවා. දැන් මේකේ එකතු වෙලා වගේ ඉන්නවා පට්ට ලීඩර්ස්ලා ගොඩක්. මූව කපලා දාලා මූව දැන් මේ එන්නේ බොරුවට. මුන් දැන් එන්නේ මේ වැඩේ කෙලවෙනවා හින්දා. ඒ හින්දා උන්ට කියන්න උඩ ලේයර් එක අල්ලලා දෙන්න කියලා. ලේයර් 4-5ක් අල්ලලා මේ අපේ සල්ලි ගන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට සල්ලි ගන්න බෑ. අපිට කියන්නත් එපා. ඒ හින්දා මේ අවසානයකට එකතු වෙන්න එදා වගේට වඩා 10 ගුණයකින් එකතු වෙන්න දැන් අපෙත් එක්ක මේ දාන වීඩියෝ එක ඊටාම ප්‍රබලයි. සල්ලි ගන්නව නම් අධිකරණය ජයග්‍රහණය කරලා ඉවරයි. අධිකරණයෙන් නියෝග කරලා ඉවරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සල්ලි බෙදන්න කියන එක දැන් කියලා ඉවරයි. ආය මේ සල්ලි අපෙන් ගිලියෙන්නේ නෑ. ඒකත් හොඳට මතක තියාගන්න. දැන් සමහරු නීතිඥවරු අල්ලන්න ගිය ඒ වටේ යවනවා. දැන් පුළුවන් නම් ඔබ සිවිල් නඩු දාගන්න. ඒක Tamanට හොඳයි. මොකද සම්පූර්ණ සල්ලි. හැබැයි ඒ තොරුන්ට දැන් හොරු ගොඩක් බෑලා එහෙන් සල්ලි එකතු කරනවා මෙහෙන් සල්ලි එකතු කරනවා. ඒක වෙනම කතාවක්. ඒ හින්දා හොඳට මතක තියාගන්න. දැන් හැමෝම කලබල වෙලා දැන් ලීඩර්ස්ලා කලබල වෙලා දැන් අර මොකಾದ කෑවා වගේ. ඔයාලා කලබල වෙන්න එපා දැන්. ඔයාලා දිනලා ඉවරයි. අපි ඒක අරන් දීලා තියෙනවා. කවුරුවත් ඒකට ලකුණු දාගන්න බෑ. දැන් ගොඩාක් ගෲප් වල ලකුණු දාගන්නවලු මෙහෙමයි කියලා. නෑ ඇටි සැටියේ අපි ගිය ලෝයට දාලා මහ බැංකුව මේක වැරදිකාරුවා කරලා අපි මේකේ ජයග්‍රහණය ලබා ගත්තා. ඒක ඔබත් දන්නවා. අන්න මාධ්‍යෙත් යනවා. ඉතින් ඒකින්ද හොඳට මතක තියාගන්න. අපිට නම් කමක් නැහැ කවුරු ජයග්‍රහණය කරත් මේ මිනිසුන්ට සල්ලි දීලා. අහිංසක මිනිස්සුන්ට. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මෙතන තියෙන්නේ 5 දෙනෙක්ගේ සල්ලි බිලියන 2.5ක්. තවත් ඉන්නවා මේක ඇතුලේ අපි නොදන්නවද? ඒ හින්දා ඒගොල්ලෝ බලන්නේ මේ 4-5 දෙනාව බිල්ලට දීලා ඉතුරු සල්ලි ටික තියාගෙන උන් වැජපෙන්න. ඒ හින්දා ඔය නායකයෝ කියන නායකයන්ගෙන් දැන් අයින් වෙන්න. කරුණා කරලා ඔබට මේ සල්ලි ඕන්නම් හොඳට හම්බ කරගත්ත නායකයන්ගෙන් ඔබ දුරස් වෙන්න. දැන් නායකයෝ ඔබේ පිල්ලියේ අපේ පැත්තේ හිටියොත් අපිට සල්ලි ගන්න බෑ. උංගාව කෝටි ගණන් තියෙනවා. උන් දුන්නේ කාටද කියලා දැන් කියන්න ඕන. එහෙම නැති වුණොත් මේ සල්ලි ගන්න බෑ. බෙදෙන්න ඕන වෙලාවෙ බෙදෙන්න ඕන. එකතු වෙන්න වෙලාව එකතු වෙන්න ඕන. එහෙනම් දැන් තියෙන්නේ මේ සල්ලි ටික අපි එක තැනකට ගාරගෙන අහිංසක මිනිස්සුන්ට දෙන එක විතරයි. ඒ හින්දා ඔබ පරාජය වුණොත් ඔබ ඉක්මනට මේ වැඩේ කරගත්තේ නැති වුණොත් අපිට තව අවුරුදු 4-5ක් එයි. මොකද හේතුව අපිට හොරු අඳුරන්නත් බෑ. අගතියටපත් උන් අඳුරන්නත් බෑ. ඒ එක ගොඩේ දාගෙන වැඩේ කරන්නයි මේ හදන්නේ. ඒ හින්දා රැවටෙන්න එපා. ඒක තමයි ඇත්ත කතාව. අපි ජයග්‍රහණය කරලා ඉවරයි. ඒ හින්දා අධිකරණය අපිට තරණය කරන්න දෙයක් නැහැ. අධිකරණයට කියලා තියෙනවා අර පැමිණිලි ඔක්කොම විභාග කරලා පැමිණිලි ටික නවත්තන්න දැන් ගන්න එක මැයි 30න් පස්සේ දැන් අපිට සල්ලි බෙදන ක්‍රමවේදය දැන් කරන්න. දැන් ආයේ අධිකරණයට කෝටි ගණන් වියදම් කරලා ලක්ෂ ගණන් වියදම් කරලා ලෝයස්ලා දාන කට්ටිය දාගන්න සල්ලි වැඩි නම් අපි අපේ ගමන යනවා. අපි දැන් කියන්නේ කරන්න තියෙන එකම දේ තමයි ඔය සල්ලි තියෙන මිනිස්සු ටික අල්ලුවේ නැත්නම් කොහෙන්ද අපිට සල්ලි? දැන් FCID එක දැන් FCID එකේ නැත්තම් නීතිපති දෙපාර්තමේන්තුවේ කිව්වා අපි ඔක්කොම සල්ලි ටික අනිවාර්යෙන් හොයා ගන්න ඕන. බිලියන ගාණක් තියෙනවා. බිලියන 2.5 මොනා කරන්නද? එහෙනම් මේ සල්ලි ටික තියෙන්නේ අපේ උංගාවමයි.
ඒ හින්දා ඕගොල්ලොත් දන්නවා අපිත් දන්නවා දැන් මේකෙදී පිදියුත්තාට පුදන්න එහෙම නැත්නම් මේ සල්ලි ගන්න බෑ. එකතු වෙන්න අපි හෙට අනිද්දාම ඔන්න ඕපන් කරනවා අපේ දෙවෙනි වැඩේ. ඒක දැවැන්ත වැඩක්. එකතු වෙලා මේ සල්ලි ටික ගමු. අවසාන අධීරයේ තියෙන්නේ ඔබ තීරණය කරන්න මේ අවුරුද්දෙම මේ සල්ලි ටික ගන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒක කරනවද? එහෙම නැත්නම් ඔය හොරුන්ගේ කීමට අහලා හොරුත් එක්ක ගිහිල්ලා මේ සල්ලි නැති කරගන්නවද කියන එක ඔබ තියන්න. දැන් මේ වෙනකොටත් පිල්ලින්ගේ පිල්ලි නැත්නම් හොරුන්ගේ පිල්ලි ටික ඔන්න ක්‍රියාත්මක වෙලා සමගිය කඩලා ඒ වැඩ කරන්න බැලුවට අපි ඒ පාර නැතුව මගදිම අපි වෙන පාරක් හදාගෙන තිබ්බා. ඒ හින්දා මේ දවස්වල මං ඒ පාරේ යනවා. මේ පාර පොඩ්ඩක් නවත්තලා තියෙනවා. ඔබ රැවටුණා මං රැවටුනේ නෑ. ඔබ දිනුවා අහිංසක මිනිස්සු දිනුවා. ඔය හොරුන්ගේ ගෝලියෝ බාලයෝ ටික රැවටුණා ඒ ටික කාලයට. එහෙනම් ඔබ රැවටුවේ නෑ. අපි ගමන යනවා. ඔන්න අපි නැගිටිනවා හෙට අනිද්දා වෙනකොට දැවැන්ත වැඩකින් එකතු වෙන්න අපෙත් එක්ක. එහෙනම් මං ආයි නැවත කියනවා හොරු සහ අගතියටපත් වූවන් දැන් එකට හිට ගන්න බෑ. එහෙනම් අපේ ඇතුලේ ඉන්න හොරු කවුද කියලා අඳුනගෙන අපි දැන් හොරුන්ව දෙකට බෙදන්න ඕන. ඒක කරේ නැත්නම් ඔබට සල්ලි නැත. මොකද මේ සල්ලි ටික තමයි අපි ගන්න ඕන අධිකරණය හරහා නීතිපති හරහා අපි FCID එකට මේ ටික බාර දෙන්න ඕන මේ හොරු ටිකත් බාර දෙන්න ඕන මේගොල්ලන්ගේ ටිකත් ක්ලියර් කරන්න කියලා. ඔබට ක්ලියර් කරන්න පුළුවන් නම් මේ වෙනකොට ක්ලියර් කරනවනේ. ඔබට ක්ලියර් කරන්නත් බෑ මට ක්ලියර් කරන්නත් බෑ. ඒක කරන නීතිය තියෙනවා. ඒ හින්දා ඔබට සැකයක් තියෙනවා නම් ඔබේ ලීඩර් ලොකු එක්කෙනා කෝටි ගණන් හම්බ කරලා යා හම්බ කරලා හරි යාට දැනිලා හරි තියෙනවා නම් ඕගොල්ලන්ට දැල්ලා තියෙනවා නම් ඔයාලා ඉදිරි නඩුවට අපේ ලොකු වැඩසටහනක් තියෙනවා මේ කට්ටිය අත්අඩංගුවට ගන්න වැඩසටහන. දැන් තියෙන්නේ අපිට මේ කට්ටිය අත්අඩංගුවට ගන්නවා කියන එක පමණයි. දැන් සල්ලි දෙන්න අපිට කියලානේ තියෙන්නේ. සල්ලි දෙන්න කියලා තියෙන අපිට ආණ්ඩුවෙන් වැඩක් නැහැ. මොකද ආණ්ඩුව කියන්නේ හොරු ටිකක්. අපිට ආණ්ඩුව වැඩක් නැහැ. ආණ්ඩුවත් පිරමිඩට කැමති. අපිට ඒව වැඩක් නැහැ. අපි ආණ්ඩුවට බල කරා ආණ්ඩුව මීට කලින් මේව කරන්න අපිට මීට කලින් ගන්න තිබ්බා. අපිට ආණ්ඩුවෙන් වැඩක් නැහැ. දැන් නීතියෙන් සාහන දීලා තියෙනවා. අපි ඒක ගහලා බලමු. මොකද ඉස්සෙල්ලා මේ සල්ලි ටික ගන්න එපා. ඊට පස්සේ අපි ආණ්ඩුවට බලමු මොකද්ද කරන්න මේව කරන්න තියෙන කියලා. ඒ හින්දා අපි දැන් මේ වෙලාවේ ගහන්න ඕන ගේම අපි නම් ගහනවා. අපි අද ඉන්නේ එල්ල දැන් හෙටත් තව තැනක අපි මේ වැඩේ ලස්සනට ගහනවා. අපේ ඉල්ලීමක් පරිදි මේ මිනිස්සු කිව්වා අපිට මේ මිනිසුන්ගේ මූණු ෆොටෝ දාන්න එපයි කියලා. එහෙනම් මම ඒක මේ වෙලාවේ ඇත්තටම හොඳ නැහැ. මොකද සමහර ලීඩර්ස්ලා තර්ජනය කරන එක අපි දන්නවා. අපිට වොයිස් කට් එවලා තිනවා. ඒ හින්දා ඒ අයගේ සුරක්ෂිතභාවය ඒ විදිහට අපි මේව කරනවා. අපි මේ 400 500ක් දැන් ඉන්නවා අපෙත් එක්ක මේ වෙලාවේ. දෑවැන්ත වැඩසටහනක් ලීඩර්ස්ලා ඇතුළට යනවද සල්ලි ටික මිනිස්සුන්ට දෙනවද? ටික ටික නම් ගන්න එපා. තමන්ගේ අඩුම ගානේ හාෆ් භාගයක් හරි ගන්න. එයාට නඩුවෙන් නිදහස් වෙන්න ඕන නම් දැන් ඔන්න නීතිපතිතුමා මං හිතන්නේ මේ නඩුවෙන් ඔක්කොම ටික අල්ලනවා පට ගන්නකොට ආය බේරෙන්න බෑ. එහෙනම් ඔබට සල්ලි දුන්න ගෙනාව ඔබ සයිලන්ස් කරගන්න නායකෙනි. මම හිතන්නේ වචන වලින් පුළුවන් කියලා අඩුම ගානේ සල්ලි දීලා බේරගන්න. එච්චරයි ඔබට තියෙන ඉතුරු වෙලා. එහෙනම් ජය වේවා. අපේ පාරේ අපි යනවා. ඔබේ පාරේ ඔබ යනවා. අපි නම් රැවටුනේ නෑ. හැබැයි ඔබ නම් රැවටුණා. නායකයනි සල්ලි ගත්ත හොරු බලාගෙන ඉඳපල්ලා. උඹේ වාරේ දැන්. ජය වේවා.